1977 අගෝස්තු 15 වෙනිදා ගැඹුරු අභ්‍යවකාශයෙන් අමුතු සංඥාවක් පෘථිවියට ළඟා වුණා. ඒක හම්බෙන් ඇති වුණු ශබ්දයක් නෙවෙයි. සාමාන්‍ය රේඩියෝ බාධාවක් නෙවෙයි. විද්‍යාඥයන්ට ලේසියෙන්ම නොසලකා හරින්න පුළුවන් සංඥාවකුත් නෙවෙයි. මේ සංඥාව හරිම නිවැරදි. අසාමාන්‍ය විදිහට ප්‍රබලයි. ඒ වගේම කිසිම තේරුවක් නැති අහඹු සංඥාවක් වගේ හැසිරුන්නේ නැහැ. තප්පර 72ක් පුරාවටම ඒ සංඥාව විශ්වයේ අසීමිත ශබ්ද අතරින් මතුවුනේ අඳුර මැදට එකපාරටම එල්ල කරපු විදුලි ආලෝකයක් වගේ. ඊට පස්සේ ඒක අතුරුදහන් වුණා. ආයෙත් ඒ වගේ සංඥාවක් ලැබුණේ නැහැ. කිසිම පසුබිම් පණිවිඩයක් තිබුණෙත් නැහැ. පැහැදිලි කිරීමක් තිබුණෙත් නැහැ. ඉතිහාසයේ එකම එක මොහොතක මිනිස් සංහතියට සමහර විට අපි වෙනුවෙන් නොවුණු නැත්තම් එකම එක පාරක් විතරක් කියවපු පණිවිඩයක් ඇහුණද? අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ වඩාත්ම අභිරහස් විද්‍යාත්මක සිදුවීම් වලින් එකක් වෙච්ච වව් සිග්නල් එක ගැන. දශක ගණනාවක් තිස්සේ ලෝකයේ පුරාම විද්‍යාඥයෝ නිහඬවම විශ්වයට ඇහුම්කන් දීගෙන හිටියා. හැබැයි ඔවුන් භාවිතා කළේ තාරකා බලන සාමාන්‍ය දුරේක්ෂ නෙවෙයි. ඒ වෙනුවට අතිවිශාල දුරක් කරහා ගමන් කරන රේඩියෝ වේව්ස් අඳුරගන්න පුළුවන් විශේෂ උපකරණ. මේ පිටිපස්සේ තිබුණු අදහස හරිම සරලයි. ඒත් ඒ තරම්ම ගැඹුරුයි. මේ විශ්වයේ කොහේ හරි බුද්ධිමත් ජීවීන් ඉන්නවනම් දවසක ඔවුන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න උත්සාහ කරයි. ඒකට අභ්‍යවකාශ යාන එවන්න ඕනේ නැහැ. ඇවිත් අපිව හමු වෙන්න ඕනෙත් නැහැ. එක සංඥාවක්, එක රටාවක්, එක නිශ්චිත ෆ්‍රීකවන්සි එකක්. එහෙම නැත්නම් විශ්වයේ ස්වාභාවික ශබ්ද අතර සැඟවුණු පණිවිඩයක් තිබුණත් ඒ හොඳටම ඇති. මේ ලෝකව්‍යාප්ත ව්‍යාපෘතිය තමයි SETI. එහෙම නැත්නම් Search for Extraterrestrial Intelligence. අවුරුදු ගණනාවක් පුරාටම මේ ව්‍යාපෘතියෙන් ලැබුණ එකම එක දෙයයි නිහඬතාවය. අතරින් පතර අහම්බෙන් ලැබෙන ස්වාභාවික අභ්‍යවකාශ සංඥා විතරයි. බුද්ධිමත් ජීවීන්ගෙන් එව් බවට සැක කරන්න පුළුවන් කිසිම දෙයක් හමු වුණේ නැහැ. ඉතින් මේක ඉවසීම පරීක්ෂා කරන ගවේෂණයක් වගේ වෙලා තිබුණා. හැබැයි එක රාත්‍රියක් හැමදේම වෙනස් කරා. 1970 දශකයේ ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ විශාල විද්‍යාත්මක උපකරණයක් දවල් රෑ දෙකේම අහසට ඇහුම්කන් දීගෙන හිටියා. මේක සාමාන්‍ය දුරේක්ෂයක් නෙවෙයි. නිරීක්ෂණාගාරවල දකින දුරේක්ෂ වගේ එක එක දිශාවලට හැරෙන්නවත් කැරකෙන්නවත් නැහැ. ඒ වෙනුවට පෘථිවිය තමන්ගේ කක්ෂය වටේ කැරකෙනක ප්‍රයෝජනයට අරගෙන අහසේ විවිධ ප්‍රදේශ එකින් එක නිරීක්ෂණය කරා. මේ උපකරණ හැදෙනුවේ බිග් ඉයර් රේඩියෝ ටෙලිස්කෝප් කියලා. බිග් ඉයර් එකේ එකම රැකියාව වුණේ විශ්වයෙන් එන රේඩියෝ සිග්නල් දිගටම අහගෙන ඉන්න එක. ලැබෙන හැම සංඥාවක්ම දත්ත බවට පත් කරලා අංක සහ අකුරු විදිහට දිග කඩදාසි පටිවල මුද්‍රණය කරා. හැබැයි ඒ දත්ත වලින් වැඩි හරියක් කිසිම විශේෂත්වයක් නැති දේවල්. තාරකා, මන්දාකිණි සහ වෙනත් ස්වාභාවික අභ්‍යවකාශ මූලාශ්‍ර වලින් එන සාමාන්‍ය සංඥා විතරයි. බුද්ධිමත් ජීවියෙක් හිතාමතා යපු පණිවිඩයක් කියලා හිතන්නවත් බෑ. ඒවා විශ්වය තමන්ගේ සාමාන්‍ය විදිහට ක්‍රියා කරනවා කියලා පෙන්වන ස්වාභාවික ශබ්ද විතරයි. හැබැයි 1977 අගෝස්තු 15 වෙනිදා ඒ දත්ත අතරට නොගැලපෙන දෙයක් ඇතුල් වුණා. ඒ සංඥාව ආවේ සැගිටාරියස් තාරකා රාශිය පැත්තෙන්. තාරකා විශාල ප්‍රමාණයක් තියෙන දුරස්ථ ග්‍රහලෝක පද්ධති තිබෙන්න වැඩි ඉඩක් තියෙන ප්‍රදේශයක් විදිහට මේක කාලෙක ඉඳන් විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වෙලා තිබුණා. ලැබුණු සංඥාව අසාමාන්‍ය විදිහට ප්‍රබලයි. බිග් ඉයර් එක මීට කලින් වාර්තා කරපු ඕනම සංඥාවකට වඩා මේකේ ශක්තිය වැඩි. ඒත් විද්‍යාඥයන්ව ඇත්තටම පුදුම කරේ ඒක ප්‍රබලතාවය විතරක් නෙවෙයි. ඒක නැරෝ බෑන්ඩ් සිග්නල් එකක් වීම. ඒ කියන්නේ මේ සංඥාව පැතිරුණු සංඛ්‍යාත පරාසයක නෙවෙයි. ඊටාමත් නිශ්චිත ෆ්‍රීකවන්සි එකක විතරක් තිබුණා. ස්වාභාවික අභ්‍යවකාශ සංඥා සාමාන්‍යයෙන් එහෙම හැසිරෙන්නේ නැහැ. ඒ සංඥා හරිම අවුල්, අහඹුයි, අනපේක්ෂිතයි. හැබැයි මේ සංඥාව හරිම පිරිසිදුයි. පාලනයක් තියෙනවා. බලද්දි හිතෙන්නේ කවුරු හරි හිතාමතාම නිර්මාණය කරපු දෙයක් වගේ. දවස් කීපයකට පස්සේ ඒ දත්ත පරීක්ෂා කරමින් හිටපු තාරකා විද්‍යාඥයෙක් වුණු ජෙරි ආර් ඒමන්ගේ ඇහැ එක තැනක නතර වුණා. නෙවක් නැති අංක සහ අකුරු පේරි අතරින් එක අනුපිළිවෙලක් විතරක් අනෙක් හැමදේටම වඩා වෙනස් වෙලා තිබුණා. සාමාන්‍ය කෙනෙක් බැලුවම මේක කිසිම තේරුමක් පේන්නේ නැහැ. හැබැයි මේ පද්ධතිය තේරුම් ගත්ත කෙනෙක්ට නම් මේක හිතාගන්නවත් බැරි තරම් පුදුම සහගත දෙයක්. ඒ අංක සහ අකුරු හැම එකක්ම නියෝජනය කරේ ඒ මොහොතේ සංඥාවේ ප්‍රබලත්වය. ඒ අනුව පිළිවෙලින් පේන සංඥාව ටිකෙන් ටික වැඩි වෙලා උපරිම අගයකට ගිහින් ආයෙත් ටිකෙන් ටික අඩු වෙන විදිය.
හරියටම දුරේක්ෂයේ නිරීක්ෂණ පරාසයට ඇතුළලා එතනින් ඉවතරන සංඥාවක් වගේ. හැබැයි ඒක ප්‍රබලතාවය නම් සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් ඉහළින් තිබුණා. ඒමන් ඒක දැකලා කොච්චර පුදුමුණාද කියනවන රතු පෑනකින් ඒ අනුපිළිවෙල වට කරලා පැත්තකින් එකම එක වචනයක් ලිව්වා. වාව්. ඒක විද්‍යාත්මකනවක් නෙවෙයි. ඒක කලින් හිතලා දාපු සටහනකුත් නෙවෙයි. ඒ මොහොතේ ඔහුගේ ඇත්තම හැඟීම. හැබැයි ඒ එක වචනය නිසාම පස්සේ කාලෙක ඒ සංඥාව මුළු ලෝකයම හඳුනගත්තේ වාව් සිග්නල් එක නමින්. මේ සංඥාව මෙච්චරම අභිරහස් වෙන්න හේතුව ඒක ප්‍රබලතාවය විතරක් නෙවෙයි. ඒක ලැබුණේ 1420 මෙගාහර්ට්ස් කියන ෆ්‍රීකවන්සි එකෙන්. මේ සංකේතය හඳුන්වන්නේ හයිඩ්‍රජන් ලයින් එක කියලා. හයිඩ්‍රජන් කියන්නේ විශ්වයේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය. තාරකාවලක් තියෙනවා, මන්දාකිණිවලක් තියෙනවා. තාරකා අතර තියෙන හිස් අවකාශය පුරාවටත් තියෙනවා. ඒ නිසාම බුද්ධිමත් පිරිසක් වල ශිෂ්ටාචාරයක් කවදා හරි විශ්වය හරහා පණිවිඩයක් කියවනවා නම් ඒ සඳහා ඔවුන් මේ ෆ්‍රීකවන්සි එක තෝරගන්නේ කියලා විද්‍යාඥයන් කාලෙක ඉඳලා විශ්වාස කරා. මොකද මේක විශ්වයේ ඕනම දියුණු ශිෂ්ටාචාරයක් හඳුනගන්න පුළුවන් පොදු සලකුණක් වගේ. ඒ නිසාම වාව් සිග්නල් එක හරියටම මේ ෆ්‍රීකවන්සි එකෙන් ලැබුණ කියන එක මේ අභිරහස තවත් ගැඹුරු කරා. මේ සංඥාව හැසරුණු විදිහ පුදුම සහගතයි. ඒක තප්පර 72ක් පුරාවට පැවතුණා. හැබැයි ඒ කියන්නේ සංඥාව එවපු කෙනා තප්පර 72කට විතරක් යවලා නතර කරා කියන එක නෙවෙයි. ඇත්තටම පෘථිවිය කැරකෙන නිසා බිග් ඊය දුරේක්ෂයට අහසේ එකම ස්ථානයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ තප්පර 72ක් විතරයි. ඒ කියන්නේ මේ සංඥාව ඒ මුළු කාලය පුරාවටම දුරීක්ෂයේ නිරීක්ෂණ පරාසයත් එක්ක හරියටම සමපාත වෙලා තිබුණා. ඒක අහඹු විදිහට එහා මෙහා ගියේ නැහැ. එකපාරටම වැඩි අඩු වුණෙත් නැහැ. ඒ වෙනුවට ස්ථාවර මූලාශ්‍රයකින් එන සංඥාවකට ගැලපෙන විදිහට ක්‍රමයෙන් වැඩි වෙලා ආයෙමත් ක්‍රමයෙන් අඩු වුණා. හරියට කොහේ හරි ඈත කෙනෙක් නොනවත්වා සංඥාවක් විකාශනය කරමින් හිටියා. අපට ඒක ඇහුනේ අහම්බෙන් ඒ මාර්ගය හරහා ගිය තප්පර 72 තුල විතරයි. ඊට පස්සේ ඒක අතුරුදහන් වුණා. විද්‍යාඥයන් වහාම ඒ ප්‍රදේශය ආයෙත් නිරීක්ෂණය කරා. ඒ දිශාවට නැවත උපකරණ යොමු කරා. ඔවුන් බලාගෙන හිටියා. ඇහුම්කන් දීගෙන හිටියා. දවස් සති වුණා. සති අවුරුදු වුණා. ඒත් කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒ සංඥාව ආයෙත් එකම එක පාරක්වත් ආවේ නැහැ. ඊටාම දුර්වල ප්‍රතිධ්වනි සංඥාවක්වත් හමු වුණේ නැහැ. ඉතිහාසයේ එකම එක අවස්ථාවක් විතරක් වාර්තා වෙලා ඊට පස්සේ සදහටම අතුරුදහන් වුණු සිදුවීමක් බවට පත් වුණා. මෙතනින් තමයි මේ අභිරහස තවත් ගැඹුරු වෙන්නේ. මොකද ඒ සංඥාව ස්වාභාවිකයක් නම් අපට ඒ වගේ දෙයක් ආයෙත් දැක ගන්න තිබුණා. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ ස්වාභාවික සිදුවීම් එකම එක පාරක් වෙලා කිසිම හොඩුවාවක් නැතුව සදහටම අතුරුදහන් වෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් ඒක කවුරු හරි නිර්මාණය කරපු කෘත්‍රිම සංඥාවක් නම් ඇයි තප්පර 72ක් විතරක්. ඒ පණිවිඩය නැවත නැවතත් එව්වේ නැත්තේ ඇයි? ඇයි ඒක අපට ලැබුණා කියලා තහවුරු කරගන්න උත්සාහ කරේ නැත්තේ? ඒ ඉඳලා අද වෙනකන් විද්‍යාඥයන් මේකට විවිධ පැහැදිලි කිරීම් ඉදිරිපත් කරලා තියෙනවා. සමහරු කියන්නේ අපි තවමත් හරියට තේරුම් නොගත්ත ස්වාභාවික අභ්‍යවකාශ සංසිද්ධියක් වෙන්න ඇති කියලා. උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් වායුව නිකුත් කරන දුර්ලභ වර්ගතරුවක් හෝ වර්ගතරු වලාකුළක් ඒ ප්‍රදේශය හරහා ගමන් කරද්දී මේ සංඥාව ඇති වෙන්න ඇති කියන අදහස දශක ගණනාවක් තිස්සේ ඉදිරිපත් වුණා. හැබැයි දත්ත හොඳට විශ්ලේෂණය කරාම ඒ පැහැදිලි කිරීම සම්පූර්ණයෙන්ම ගැලපුන්නේ නැහැ. සංඥාව අවශ්‍ය තරම් ප්‍රබලයි, ඉතාම නිශ්චිතයි, අසාමාන්‍ය තරම් පිරිසිදුයි. ඒ වගේම අපි දන්න කිසිම ස්වාභාවික අභ්‍යවකාශ සංඥාවක් හැසිරෙන විදිහට මේක හැසිරුන්නේ නැහැ. තවත් සමහර විද්‍යාඥයන් කිව්වේ මේක මිනිස්සුන්ගෙම ඇති වුණු බාධාවක් වෙන්න ඇති කියලා. පෘථිවියේ කොහේ හරි තිබුණු රේඩියෝ සංඥාවක් අහම්බෙන් ගිහින් ආපහු එවුණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චන්ද්‍රිකාවකින් ආපු සංඥාවක් වෙනස් විදිහකට ආපහු පරාවර්තනය වෙලා තිබුණ වෙන්නත් පුළුවන්. හැබැයි මේ අදහස් වැඩි කල් ගියේ නැහැ. මොකද 1977 දී වාව් සිග්නල් එක ලැබුණු ඒ නිශ්චිත ෆ්‍රීකවන්සි එකෙන් ඒ තරම් ප්‍රබල සහ ඒ වගේ පිරිසිදු සංඥාවක් නිපදවන්න පුළුවන් තාක්ෂණයක් මිනිස්සුන්ට තිබුණා කියලා කිසිම සාක්ෂියක් නැහැ. ඒ වගේ මේක ඇත්තරම මිනිසුන් ලැබපු සංඥාවක් නම් අනිවාර්යයෙන්ම ආයෙත් කොයිම වෙලාවක හරි ඒක හමු වෙන්න තිබුණා. ඊළඟ අදහස උනේ මේක උපකරණයේ දෝෂයක් වෙන්න ඇති කියන එක. සමහර විට පද්ධතියේ පොඩි ගැටලුවක්. එහෙම නැත්නම් දත්ත වැරදියට සටහන් වුණු අවස්ථාවක්. ඇත්තරම ඕනම තාක්ෂණික උපකරණයක් සම්පූර්ණයෙන්ම පරිපූර්ණ නැහැ. වැරදි වෙන්න පුළුවන්. හැබැයි බිග් ඊය රේඩියෝ ටෙලස්කෝප් එකේ වාර්තා හොඳටම පරීක්ෂා කරලා බලද්දී ඒ වගේ දෝෂයක් තිබුණා කියලා පෙන්වන කිසිම සාක්ෂියක් හමු වුණේ නැහැ. පද්ධතිය සාමාන්‍ය විදිහටම ක්‍රියා කරලා තිබුණා. දත්තවල කිසිම අසාමාන්‍යතාවයක් තිබුණේ නැහැ. හැම සාක්ෂියක්ම පෙන්වුවේ ඒ සංඥාව ඇත්තරම ලැබුණු එකක් කියන දෙයට. එහෙමනම් ඉතුරු වෙන්නේ හිතර වත දෙන භයානකම හැකියාව විතරයි. මේක ස්වාභාවික සංඥාවක් නොවනනම්, මේක මිනිස්සුන්ගෙන් ආපු එකක් නොවනනම්,
එහෙනම් කවුරු හරි හිතාමතා මේක එව්වද? මොහොතකට ඒ ගැන හිතලා බලන්න. විශ්වයේ කොහේ හරි අපට හිතාගන්නවත් බැරි තරම් දුර ඈත අඳුරේ බුද්ධිමත් ශිෂ්ටාචාරයක් ජීවත් වෙනවා කියලා හිතන්න. ඔවුන් විශ්වයට සංඥාවක් එවනවා. හැබැයි ඒක දිග පණිවිඩයක් නෙවෙයි. සංකීර්ණ තොරතුරු පිරුණු කේතයකුත් නෙවෙයි. එකම එක සරල සංඥාවක්. අපි මෙතන ඉන්නවා කියලා දැනුම් දෙන ආලෝක කණුවක් වගේ සංඥාවක්. එහෙම සංඥාවක් යද්දී අහම්බෙන්. එහෙම නැත්තම් සමහර විට සැලසුම් කර විදිහටම පෘථුවිය ඒ මොහොතේ හරියට මේ මාර්ගයේ තිබුණා නම්. එහෙමනම් තව ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි ඒ සංඥාව ආයෙත් එව්වේ නැත්තේ? ඒකටත් විවිධ අදහස් තියෙනවා. එක මතයක් කියන්නේ ඒ සංඥාව ඇත්තටම එවල තිබුණ අපිට නෙවෙයි කියලා. සමහර විට ඒක විශ්වයේ වෙනත් තැනකට යවපු සංඥාවක්. අපි කලේ ඒක ගමන් කරද්දී අහම්බෙන් අල්ලගත්ත එක විතරයි. හරියට වෙන කෙනෙක්ගේ දුරකථන සංවාදයක කොටසක් අහම්බෙන් ඇහුණා වගේ. තවත් අදහසක් කියන්නේ ඒක එකම එක පාරක් කරපු අත්හදා බැලීමක් වෙන්න ඇති කියලා. කවුරු හරි බලලා තියෙන්නේ නැති කවුරු හරි අහගෙන ඉන්නවද කියලා. හැබැයි මේ හැම අදහසකටම වඩා හිතට බය හිතන තව එකක් තියෙනවා. මොකද වෙන්නේ සංඥාව සුබවතුමක් නොවුනනම් ඒ වෙනුවට තහවුරු කිරීමක් නම්. හිතන්න කොහේ හරි බුද්ධිමත් ජීවීන් විශ්වය පුරා සංඥා යව බලාගෙන ඉන්නවා. කවුරු හරි ඒවට ප්‍රතිචාර දෙනවද කියලා. අපේ සංඥාව හඳුනාගත් මොහොතේ නොදැනුවත්වම ඔවුන්ට උත්තරයක් දුන්නා නම් 1977 ඉඳලා අද වෙනකම් මේ සෙවීම නතර කරලා නැහැ. මීට වඩා දියුණු රේඩියෝ ටෙලස්කෝප් හැදිලා තියෙනවා. තාක්ෂණය අතිවිශාල විදිහට දියුණු වෙලා තියෙනවා. අහස දිහා බලන් ඉන්න ඇස් වගේම විශ්වයට කැහුම්කන් දෙන කන් ප්‍රමාණයත් වෙන කවරදාටත් වඩා වැඩි. ඒත් මේ තරම් දියුණු තාක්ෂණයක් තිබියදීත් වාව් සිග්නල් එකට සමාන තවත් එක සංඥාවක් අද වෙනකන් අපට හමු වෙලා නැහැ. ඒ තරම් ප්‍රබල එකක් නැහැ. ඒ තරම් අභිරහස් එකක් නම් කොහෙත්ම නැහැ. ඇත්තටම මේ කතාවේ හිතට වැඩිපුරම බය හිතන දේ විශ්වය තවමත් නිහඬයි. ඇත්තටම මේ කතාවේ හිතට වැඩිපුරම බය හිතන දේත් ඒ නිහඬතාවයෙන් නැති. මොකද ඒ නිහඬතාවය නිසා අද වෙනකන් උත්තරයක් නැති ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. වාව් සිග්නල් එක කියන්නේ අහම්බෙන් ඇති වුණු ස්වාභාවික සිදුවීමක් විතරද? එහෙම නැත්තම් විශ්වයේ කවුරු හරි අපිව දැකපු එකම එක අවස්ථාවද? අපේ අවබෝධයටත් එහා අතිවිශාල විශ්වයේ කොහේ හරි ඒ සංඥාව යවපු මූලාශ්‍රය අදලත් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒක තප්පර කිහිපයක විශ්වීය අහම්බයක් විතරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සංඥාවක් ආය දවසක ආවොත් ඇත්තම ප්‍රශ්නය වෙන්නේ අපට ඒක ඇහෙද කියන එක නෙවෙයි. අපි ඒක තේරුම් ගන්න සූදානම්ද කියන එක. මොකද මේ විශ්වයේ අපි තනි වෙලා නැහැ කියන එක කවදා හරි තහවුරු වුණොත් ඒ මොහොතෙන් පස්සේ හැමදේම වෙනස් වෙනවා. ඉතින් ඒ දවස වෙනකම් වාව් සිග්නල් එක කියන්නේ මිනිස් ඉතිහාසයේ තවමත් පිළිතුරක් නොලැබුණු අභිරහස් අතරින් එකක් විදිහටම ඉතුරු වෙලා තියෙවි. ඉතින් අද වීඩියෝ එකත් මේ විදිහට අවසන් වෙනවා. ඉතින් ඔයාලා අද වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක මේ channel එක grow වෙන්න ගොඩක් වැදගත්. unknown files ගැන ඔයාලගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම කියන්න. ඔයාලා තාම unknown files subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් මේ වගේම අභිරහස් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු.